අතීතයේ එක්තරා සුන්දර සරුසාර ගමක සේන කිල මිනිස්සෙක් හිටියා. මේ ගමේ අනිත් හැමෝම වගේම සේනත් කුමුරු ගොවිතැන් කරලා ජීවත් වුණ අහිංසක මිනිස්සෙක්. සේන අහිංසකයි තමයි. හැබැයි ඉතින් ටිකක් මෝඩ පහේ මිනිස්සෙක්. ඉදලා හිටලා හරි මේ ලෝකෙට ගැලපෙන්නේ නැති වැඩක් කරන එක නම් සේනගේ අනිවාර්ය පුරුදු අතරේ උඩින්ම තිබුණා. ඔන්න ඉතින් සේනගේ ජීවිතේ තවත් ඒ වගේම දවසක් උදා වුණා. සුපුරුදු පරිදි දවසේ වැඩ කටයුතු ටික ඉවර වුණු ගමන් සේන කුස්සිය දිහාවට ඇදිලා ගියේ ඒ පැත්තෙන් ආපු රසබර සුවඳට වහවැටුණු නිසයි. සේනගේ බිරිඳ කැවුම් හදලා. කැවුම් බට්ටියක් පුරවල කුස්සියේ මේසයක් උඩ දිලිසි තියෙනවා. පැනපු ගමන් කැවුමක් අරගත්තු සේන ඒ කැවුමත් අරගෙන ගේ පිළ උඩ වාඩි වුණා. සේන කැවුම් රස බලන්න පටන් ගත්තා. ඔන්න ඔය අතරේ සේනට අපූර්ව අදහසක් ඔළුවට ආවා. අඹ ඇටයක් පැල කළාම අඹ ගස් හැදෙනවනේ. ඒ වගේ කැවුමක් පැල කළොත් කැවුම් ගහක් හැදෙන්න බැරිද? ඔහු Tamanගෙන්ම ඇහුවා. මේ අදහස ආපු සැනින් සේන ක්‍රියාත්මක වුණා. උදැල්ලත් අරගෙන එළියට බහපු සේන කැවුම් බින්දන්න හිතාගෙන බිම කොටන්න පටන් ගත්තා. අනාගතයේදී පළදරන කැවුම් ගස ගැන හීන දකිමින් ඔහු ඊටමත් පරිස්සමින් කැවුම පස යටින් තැන්පත් කළා. Taman කරපු මේ කාර්යය ගැන සේන බොහෝම උජාරුවෙන් උන්නා. දිනවකවානුත් හෙමින් ගලන් ගියා. සේන හැමදාම උදේම නැගිටලා මේ කැවුම් මැටවලට වතුර දාලා සාත්තු සප්පායම් කළා. කාලය නම් පිඹගෙන ඉගිලුණාට කැවුම් මැටෙන් තාම මොටෙයියක්වත් එන පාටක් නම් නැහැ. දැන් සේනගේ හිතත් ටිකක් කලබලයි. මොකෝ ඉතින් තාමත් කිසිම ප්‍රතිචාරයක් නැහෙනේ. ඔන්න ඔය අතරේ සේනගේ මේ අමුතු හැසිරීම ගැන ටික දවසක ඉඳලා මේ දිහා බලාගෙන හිටපු ඔහුගේ බිරිඳ ප්‍රශ්න කරන්න පටන් ගත්තා. හැබැයිටම මොනවටද මිනිස්සු ඔච්චර ඔය සාත්තු සප්පායම් කරන්නේ? අලයක් බතලයක් වුණා නම් දැන් තම්බල කන්න තරම් කල් නෙවෙයිද? බිරිඳ ඇසුවා. ඔන්න ඉතින් එදා පළවෙනි වතාවට තමන්ගේ පළදරන්න નિયમિત කැවුම් ගස ගැන තොරතුරු සේන බිරිඳ ඉදිරියේ කියා සිටියා. දෙයියනේ බිරිඳට කියවුණා. තම ස්වාමියාගේ මේ අසීමිත කැපකිරීම ගැන සිනහ පහළ වුණු බිරිඳ මොහතකට නිශ්ශබ්ද වුණා. ඉන්පසු සිනහව අතරින්ම බිරිඳ විසින් සේනට අඹ ඇට යමින් කැවුම් පැලකල නොහැකි වගේ තේරුම් කරලා දුන්නා. සේනට තමන් මේ කරපු මෝඩ වැඩේ ගැන ලැජ්ජා හිතුණා. නමුත් බිරිඳ තමාට මේ ගැන පැහැදිලි කර දීම ගැන සේන සතුටු වුණා. සේන කැවුම් පැල කරපු තැන හැරුවා. පෙගී ගිය කැවුමක් වැළලූ ලෙසම තිබෙනවා සේන දැක්කා. තමාගේ මෝඩකම ගැන සේන තවත් වරක් සුසුමක් හෙළුවා. හැබැයි ඉතින් එදා ඉදලා සේන කැවුම් කාවේ කැවුම් හදන හැටිත් ඉගෙනගෙනයි. හදලා කනවා මිසක් වවලා කණ්ඩ බැරි දේවල් උත්තිරෙනවා බව ඔහු එදා හොඳින් ඉගෙන ගත්තා.